ආයුබෝවන් සියලුම දෙනාට මේ දවස්වල හරිම රස්නේ නේද? එතකොට අපි ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මේ දවස්වල හරිම රස්නේ කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා it's very hot these days. It's very hot these days. මට හරිම දාඩියයි. මට හරිම දාඩියයි. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? I am so sweaty. I am so sweaty. ඊට පස්සේ මම හිතනවා මට දැන් මේ කූල් ඩ්‍රින්ක් එකක් නැත්තම් මට සීතල බීම් එකක් තිබ්බනම් මේ වෙලාවේ හොඳයි නේද කියලා හිතෙනවා මට. අපි ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? I wish I had a cold drink. I wish I had a cold drink. I wish I had a cold drink. අපිට තව කෙනෙක්ට කියන්න පුළුවන් අපි මේ වෙලාවේ ෆෘට් ජූස් එකක් බොමුද කියලා අහන්න පුළුවන් නේද? අපි අහනවනේ යාළුවන්ගෙන් මේ මාර රස්නේ අපි ෆෘට් ජූස් එකක් බොන්න යන්ද කියලා. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? Shall we drink some fruit juice? Shall we drink some fruit juice? එතකොට ඔයාට කියන්න පුළුවන් ඔයා කැමති බීම් එක මොනවාද? I like mango juice, I like pineapple juice ඕන එකක් කියන්න පුළුවන්. ආයේ තමා මම මේ රස්නෙට කොහෙත්ම කැමති නෑ. මම මේ රස්නෙට කොහෙත්ම කැමති නෑ. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? I don't like summer at all. කොහෙත්ම කැමති නෑ. I don't like summer at all. මේ at all කියන කොටස අරගෙන අපිට ඕනම දෙයක් කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයා ගණන් වලට චුට්ටක්වත් කැමති නෑ කියලා. එතකොට මම කියනවා I don't like mathematics at all කියන්න පුළුවන්. නැත්නම් I don't like English at all කියන්න පුළුවන්. ඒ කියන්නේ මම කොහෙත්ම කැමති නෑ කියන්නේ අපි at all කියන කොටස පාවිච්චි කරනවා. අපි දැන් ෆෘට් ජූස් එක බොන ගමන් යාළුවෙක්ගෙන් අහනවා ඔයා රස්නෙට කැමතිද කියලා. එතකොට do you like summer කියලා අපිට අහන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ රස්නේ කාලේ යාළුවෙක්ගෙන් නාන්න යන්නද කියලා අහන්න පුළුවන්. ඒක කොහොමද කියන්නේ? Shall we go for a bath? Shall we go for a bath? Okay, today we wind up our lesson. Thank you very much.